සුබ දවසක් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම. අද මගේ දෙවෙනි කුකින් වීඩියෝ එක. අද මම හදන්න ඉන්නේ විශේෂ වූ පොල් සම්බෝලයක් සහ විශේෂ පරිප්පු කරියක් සහ අලමාළුවක්. ඔන්න ඉතින් යාළුවනේ මගේ පාසුව සඳහා මුලින්ම අමුද්‍රව්‍ය ඔක්කොම කපා ගන්නවා. මුලින්ම අලමාළුව සඳහා මේ විදිහට සිහින්ම කපා ගන්නවා. මොකද අල තෙල් දාන්න පහසුව සඳහා නැත්නම් ගොඩක් ලැන තැම්බෙන්න. ඊට පස්සේ මේ වගේ සිහින්ව ලුණු කපා ගන්නවා. ලුණු අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලෝ ගන්න. මම ලුණු ගෙඩි දෙකක් ගත්තා මෙතන. ඊට පස්සේ අමු මිරිස් කරල් කිහිපයක් කරන් මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු බික් කිහිපයක් අරගෙනත් ඒවා සීනු කපා ගන්නවා. ඊට පස්සේ මේ සඳහා රාම්පේ කරපිංචා අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම විශේෂ වූ පරිප්පු සාදා ගැනීමට මුලින්ම කහ දා ගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු 3-5 කුඩු දා ගන්නවා. මොකද මම දාගන්නේ දෙකම එකට දා ගන්නවා. මොකද අපේ අම්මා මිරිස් කරල් ගෙනල්ලා එක කොටලා මෙයා කරලා තියෙන්නේ. මම ඒකත් ඔයගොල්ලන්ට ළඟදීම වීඩියෝ එකකින් අරන් එන්නම්. ඊට පස්සේ පරිප්පුව මුලින්ම තම්බා ගැනීම සඳහා අපි දා ගන්නවා රාම්පේ කරපිංචා සුදු ලුණු ලුණු කපාගත්තේ වගේ කීපයක් දා ගන්නවා. මිරිස් දා ගන්නවා. ඊට පස්සේ භාජනය කරා මේ විදිහට මේක ලිපේ තියා ගන්නවා තම්බා ගැනීම සඳහා. දැන් පරිප්පේ භාගයට තැම්බීගෙන එන්නේ. දැන් ඊට පස්සේ පරිප්පුව බාගත්තා. මොකද ඊළඟ පියවරට යන්න ඕන අපි පරිප්පුවේ. ඊට පස්සේ මේ වගේ භාජනයක් අරගෙන ඔයගොල්ලන්ට මුලින්ම තෙල් දා ගන්න පුළුවන්. අපි නම් ගත්තේ පරිප්පු තැම්බේ භාජනයමයි ආය. ඊට පස්සේ තෙල් රත් වුණාට පස්සේ මුලින්ම ඔයගොල්ලෝ දා ගන්න ඕනේ වේලිච්ච මිරිස් කරල් කිහිපයක්. යාළුවනේ මට ඔයගොල්ලන්ට අමතක වුණානේ. මට මේකට අබ දාන්න අමතක වුණා. මුලින්ම අබ දාලා වේලිච්ච මිරිස් කරල් දාන්න. ඊට පස්සේ මේවා රත් වීගෙන එනකොට මේ විදිහට ඉතුරු අමුද්‍රව්‍ය ටික දා ගන්න. ලුණු, රම්පේ, සුදු ලුණු, කරපිංචා ඒ සියල්ලම
ඊට පස්සේ යාළුවනේ මේ ටික රන්වන් පාට වෙන තෙක් බෙද ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මිරිස් කුඩු 3-5 කුඩු මේකට ඇඩ් කරගන්න. ඉතින් අපේ අම්මා මේ ටික මිරිස් කරල් ගෙනල්ලා කොටලා තියෙන නිසා මම මේ ටික මේ විදිහට ඇඩ් කරගන්නවා. දෙකම කලවම් නිසා. ඊට පස්සේ යාළුවනේ මේක අඟුරු වෙන්න දෙන්න එපා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ අර තම්බා ගත්ත පරිප්පු මේකට එකතු කරන්න. අන්තිමට යාළුවනේ ඔයගොල්ලන්ට මේක මදගින්නේ පිසින්න පුළුවන්. ඊට පස්සේ මේ තාච්චිය බා ගන්න කලින් පොල් කිරි මිටක් මේකට එකතු කරන්න. අපි මේකට භාවිතා කරේ මිටි කිරි. ඔයලත් මේ වගේ පරිප්පු කරියක් හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. දැන් ඉතින් යාළුවනේ අපි අල මාළු හදමු. මුලින්ම යාළුවනේ භාජනයක් කරන් භාජනය රත් වුණාට පස්සේ මේජර තෙල් දා ගන්නවා. ඊට පස්සේ ඉතින් යාළුවනේ මේජට අල මාළුවටත් මුලින්ම අප දා ගන්නවා. ඊට පස්සේ වේලිච්ච මිරිස් දා ගන්නවා. ඊට පස්සේ ලුණු, කරපිංචා, සුදු ලුණු, රම්පේ ඒ ඔක්කොම එකතු කරනවා. ඊට පස්සේ යාළුවනේ මේක රන්වන් පාට වෙන තෙක් බෙද ගන්නවා. ඊට පස්සේ යාළුවනේ මේකට මිරිස් කුඩු 3-5 කුඩු එකතු කර ගන්නවා. මේක නම් අපි හැම කොටා ගත්ත ඒවා මම කලින් සඳහන් කරේ විදියට. ඊට පස්සේ යාළුවනේ මේක කරවෙන්න දෙන්න එපා. ඊට පස්සේ යාළුවනේ කහ ටිකක් එකතු කරගෙන මේක හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ අර සිහින්ව කපා ගත්තේ අල ටික මුලින්ම එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඊට පස්සේ හොඳට කලවම් කර ගන්නවා.
ඔයගොල්ලෝ වතුර දානවා නම් අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න. ඊට පස්සේ යාළුවනේ මේක තැම්බෙන්න හරිනවා ඔහොම. ඊට පස්සේ යාළුවනේ මේක තැම්බිලා ඉවරුණාට පස්සේ මිටි කිරි ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ යාළුවනේ මේක මද ගෙන පිසින්න. මේකෙත් රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරලා යන්න යාළුවනේ. හරි ඉතින් අපි අන්තිම පියවරට ආවිලා ඉන්නේ විශේෂ වූ පොල් සම්බෝල හදන්න. මේකට අවශ්‍ය වෙනවා ගාගතු පොල්, කරපිංචා, අමු මිරිස්, රතු ලුණු, සුදු ලුණු. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට මිරිස් කුඩු දාලා කලවම් කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. හරි යාළුවනේ අපි කියවනේ මේක විශේෂ සම්බෝලයක් කියලා. ඊට පස්සේ අපි මේ විදිහට කරවල තෙල් දාගන්නවා. ඔයගොල්ලන්ට කැමති කරවල එකක් ගන්න පුළුවන්. හාල් මැස් වුණත් කමක් නැහැ. හරි ඉතින් යාළුවනේ මේ විදිහට කරවල එක බෙදුනට පස්සේ අපි මුලින්ම සාදාගත්තු අමුද්‍රව්‍ය වලින් ලුණු, සුදු ලුණු, අමු මිරිස් ඒ ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ විදිහට හොඳට කලවම් කර ගන්නවා. සාමාන්‍ය රන්වන් පාට වෙන තෙක් බෙද ගන්නවා. ඊට පස්සේ තින් යාළුවනේ අවසානට අපි හදාගත්තු අර සම්බෝලේ ඒ ටික මේකට කලවම් කරනවා. ටෙම්පරාදු කරගන්නවා.
හරි ඉතින් අපි යාළුවනේ ඒකත් හදලා ඉවරයි. මේකේ රසත් කොහොමද පහලින් කමෙන්ට් කරලා යන්න. ඔයාලට මේ වීඩියෝ එක වටිනවා වගේ දැනෙනවා නම් තවත් යාළුවෙට දැනගන්න ෂෙයා කරන්න, ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. thank you. තවත් වීඩියෝ එකකින් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.